안녕하세요. 아이보wan අදත් වැදගත් වාක්‍ය කිහිපයක් බලමු. පළවෙනි එක තියෙනවා 언제 가지 보내야 돼요? 언제 가지 보내야 돼요? කවදා වෙනකොටද යවන්න ඕනේ? නැත්නම් කවදා වෙනකොටද යවිය යුත්තේ? 언제 가지 කවදා වෙනකොටද? 언제 가지 보내야 돼요? 언제까지 보내야 해요? කියන්න පුළුවන්. 언제까지 보내야 돼요? කවදා වෙනකොටද යවිය යුත්තේ? යවන්න ඕනේ. 언제까지 보내야 돼요? 다음은 언제까지 필요하세요? 언제까지 필요하세요? 언제까지 필요하세요? 언제까지 필요해요? කියලා සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. 언제까지 필요하세요? කියලා වැඩි හිටි කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. කවද වෙනකොටද අවශ්‍ය වෙන්නේ? කවද වෙනකොටද අවශ්‍ය? 언제까지 필요하세요? 반전이 언제까지 필요하세요? 반전이 කවද වෙනකොටද අවශ්‍ය? නැත්නම් කවද වෙනකොටද අවශ්‍ය වෙන්නේ? 언제까지 필요하세요? 요즘 어떻게 지내세요? 요즘 어떻게 지내세요? මේ දවස්වල කොහොමද ජීවත් වෙන්නේ? මේ දවස්වල කොහොමද ජීවත් වෙන්නේ? නැත්නම් මේ දවස්වල කොහොමද ජීවිතේ? 요즘 어떻게 지내세요? 요즘 어떻게 지내세요? 요즘 어떻게 지내세요? මේ දවස්වල කොහොමද ජීවිතේ? මේ දවස්වල කොහොමද ජීවත් වෙන්නේ? ඒතර 잘 지내요 කියන්න පුළුවන්. උත්තරයක් විදිහට. 다음은 도와주셔서 감사합니다. 도와주셔서 감사합니다. 도와주셔서 감사합니다. උදව් කරාට ස්තුතියි. 도와주셔서 감사합니다. උදව් කරාට ස්තුතියි. 사장님 도와주셔서 감사합니다. 반장님 도와주셔서 감사합니다. උදව් කරාට ස්තුතියි. 다음은 이번 주말 같이 해주세요. 이번 주말 같이 해주세요. 매 사티한테 වෙනකොට කරලා දෙන්න. 이번 주말 කියන්නේ 매 사티 한테 같이 වෙනකොට. 이번 주말 같이 해주세요. කරුණාකර 매 사티한테 වෙනකොට කරලා දෙන්න. 이번 주말 같이 해주세요. 매 사티한테 වෙනකොට කරලා දෙන්න. කරුණාකර කියන අදහසක් තියෙනවා. දැන් ඊළඟ වාක්‍ය 있는 대로 하세요. 있는 대로 하세요. 있는 대로 하세요. තියෙන විදිහට කරන්න. 있는 대로 하세요. 있는 대로 하세요. තියෙන විදිහට කරන්න. 있는 대로 드세요. තියෙන විදිහට කන්න. 있는 대로 먹어. තියෙන විදිහට කන්න. ඒ විදිහට කියන්න පුළුවන්. 있는 대로 තියෙන විදිහට. 있는 대로 하세요. කරුණාකර තියෙන විදිහට කරන්න. මෙයාක් බලමු. 제 생일 파티에 와주소서. 정말 감사합니다. 제 생일 파티에 මගේ උපන්දින සාදයට 와주소서. ආවට පැමිණියට 정말 감사합니다. ඇත්තටම ස්තුතියි. නැත්නම් ගොඩක් ස්තුතියි. 제 생일 파티에 와주소서 정말 감사합니다. 제 생일 파티에 와주소서 정말 감사합니다. මගේ උපන්දින සාදයට ආවට ස්තුතියි. 명확히 반 걱정하지 말고 지금부터 노력하면 합격할 수 있을 거예요. 걱정하지 말고 가나가도 වෙන්න도 지금부터 땡시드 땡니다 노력하면 උත්සාහකරොත් 합격할 수 있을 거예요. පාස් වෙන්න පුළුවන් වේවි. 합격할 수 있을 거예요. සමත් වෙන්න පාස් වෙන්න පුළුවන් වේවි. 저는 밥을 먹어도 친구는 아직 안 먹었어요. මෙවාක්‍ය බලන්න. 저는 밥을 먹어도 මම බත් කෑවත්. 친구는 යාළුවා 는 දාන්න විශේෂ හයිලයිට් කරන්න. 친구는 යාළුවා는 아직 안 먹었어요. තවම කෑවේ නැහැ. 저는 밥을 먹어도 친구는 아직 안 먹었어요. මම බත් කෑවත් යාළුවා는 තාම කෑවේ නැහැ. 다음은 교통사고가 나는 바람에 시험을 못 봤어요. 교통사고가 나는 바람에 교통사고가 리아노토락 나는 바람에 시두운 이상 시험을 못 봤어요. 시험을 විභාගය ලියන්න බැරි වුණා. විභාගය ලියන්න බැරි වෙච්ච හේතුව 교통사고가 나는 바람에
시험을 못 봤어요. 갑자기 비가 오는 바람에 회사에 지각했어요. 늦었어요. 걔는 පුළුවන්. 지각했어요. 걔는 빨았구나. 갑자기 하디스에 비가 오는 바람에 වැස්ස니සා 갑자기 비가 오는 바람에 하디스에 වැස්ස니සා 회사에 지각했어요. 컴퍼니에 빨았구나. 회사에 지각했어요. 다음은 화장품 어디에서 살 수 있어요? 화장품 어디에서 살 수 있어요? 화장품 කියන්නේ රූපලාවන්‍ය දේවල්. රූපලාවන්‍ය උපකරණ. 어디에서 살 수 있어요? කොහෙන්ද මිලට ගන්න පුළුවන්. 화장품 어디에서 살 수 있어요? 화장품 රූපලාවන්‍ය උපකරණ කොහෙන්ද මිලදී ගන්න පුළුවන්. දැන් මේ වාක්‍ය බලමු. 내일 인천 공항에 가야 해요. 내일 හෙට 인천 공항에 ගුවන්තොටුපළට 가야 해요 යන්න වෙනවා. යා යුතුයි. 내일 인천 공항에 가야 해요. 가야 돼요 කිව්වත් එකයි 가야 합니다 කිව්වත් එකයි. හෙට 인천 ගුවන්තොටුපළට යන්න වෙනවා. 저는 매운 음식을 싫어해요. 저는 매운 음식을 싫어해요. 싫어해요. 좋아해요 කියන්නේ කැමති. 싫어해요 කියන්නේ ඒකට අකමැති කියලා යම් දෙයකට. 저는 매운 음식을 සැරකෑමවලට 싫어해요. කැමති නෑ අකමැති. 저는 매운 음식을 싫어해요. මම සැරකෑමවලට කැමති නෑ අකමැති. 네, මේ වාක්‍ය බලන්න. 저희 선생님은 한국말 잘 가르쳐요. 저희 선생님은 아베 구루투마 저희 선생님은 아베 구루투마 한국말 코리아노 භාෂාව 잘 가르쳐요. හොඳට උගන්වනවා. හොඳින් උගන්වනවා. 잘 가르쳐요. හොඳට උගන්වනවා. හොඳින් උගන්වනවා. 또 얼마나 기다려야 돼요? 또 얼마나 기다려야 돼요? 또 얼마나 기다려야 돼요? 또 얼마나 තව කොච්චර වෙලා බලන් ඉන්න වෙනවද? 또 얼마나 기다려야 돼요? 또 시간이 කියලා දාන්න පුළුවන් නොදා ඉන්න පුළුවන්. 또 얼마나 기다려야 해요? 또 얼마나 기다려야 돼요? තව කොච්චර වෙලා බලන් ඉන්න ඕනේද? තව කොච්චර බලන් ඉන්න ඕනද? හොඳ අපේ අලුත් පාඨමාලාව grammar spoken පාඨමාලාව අලුත් පන්ති Zoom ක්ලාස් එකක් විදිහට යන ක්ලාස් එක මැයි මාස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 8:30ට ආරම්භ වෙනවා. ඉතින් ඒ සඳහා ළමයි සම්බන්ධ වෙන්න කැමති ළමයි ඉන්නවා නම් මේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා හෝ කෝල් එකක් දීලා තොරතුරු දැනගන්න පුළුවන්. කම්සම්මිද